ආයුබෝවන් ඔබට සුබ දවසක්. නොවැම්බර් 13 වෙනිදා සිට 19 වෙනිදා දක්වා සතියේ ලග්න පලාඵලය. ග්‍රහලෝක රජු ලෙස කල් සලකන රවි නොවැම්බර් 16 වෙන රිවිදින පස්වරු 1:37ට වෘශ්චික රාශිගත වෙනවා. කුජ ග්‍රහයා සතු රාශි දෙක වන මේෂ සහ වෘශ්චික රාශි වලින් වෘශ්චික රාශියේදී කුජගේ බලය ප්‍රචණ්ඩත්වයට යොමු වෙනවා. කුජගේ බලය වැඩි රාශි මත වෘශ්චික රාශියට රවිගේ ප්‍රවිෂ්ඨය සමග රජුගේ බලයද වැඩි වෙනවා. රටක නායකත්වයේ නියෝජනය කරන රවි සහ රටේ ආරක්ෂාවට කාරක වූ කුජගේ සංයෝගය අපරාධකරුවන්ට සොරුන්ට එතරම් සුබදායක වන්නේ නැහැ. රටේ නීතියට විරුද්ධව ක්‍රියා කරන ඕනෑම කෙනෙකුට එරෙහිව කටයුතු කිරීමට රාජතන්ත්‍රය පෙළඹෙනවා. ආරක්ෂක අංශයේ ක්‍රියාකාරීත්වය වෙනදාට වඩා සක්‍රිය වෙනවා. ආරක්ෂක අංශයට වැඩ අධික කාලයක් ප්‍රධාන ආරක්ෂක නිලධාරීන්ගේ නිලතල වෙනස්කමක් සිදු වෙන්න පුළුවන්. රටේ සාමාන්‍ය ජනතාවට සුබදායකයි. තත්ත්වයේ උණ රෝග ඩෙංගු වැනි රෝගවල වර්ධනයක් ආందోලනාත්මක අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. රටේ ජනතාව ආරක්ෂාකාරී වීමට වග බලාගත යුතු කාලයක්. මිථුන කන්‍යා සහ මකර ලග්න විශේෂ සුබඵල භුක්ති විඳින්න පුළුවන්. ඉතින් මෙතැන් සිට අනෙකුත් ලග්නවලටත් ලග්නෙන් ලග්නෙට ඔබට මේ සතිය කොහොමද කියලා විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ගේ අටවැන්නට රවිගේ ප්‍රවිෂ්ඨය එතරම් සුබ වන්නේ නැහැ. විශේෂයෙන් රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ වෙන සමාජයේ උසස් අයගේ පීඩා විඳින්නට සිදු වෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහ ජීවිතය තුළ පවුලේ අයට විවිධ අසනීප ගෙන දෙනවා. ඥාති මිත්‍රාදීන් අමනාප වෙනවා. විවාහයට බාධා කාලයක්. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. බුද්ධිමත් වන්න. රැකියාව සහ ධනය. රැකියාව වෙනස්කම් සිදු වෙනවා. එසේ නොමැතිනම් අහිමි වෙනවා. වෙළඳ ව්‍යාපාරවලින් පාඩු ගෙන දෙනවා. හවුල්කරුවන් අමනාප වෙනවා. තැන්පත් ධනය වැය වෙනවා. සෞඛ්‍ය. සෞඛ්‍යයට බාධා ගෙන දෙනවා. චිත්ත පීඩා නැති වෙනවා. පිරිවෙත් බෝධි පූජා පවත්වන්න. ලේ දන් දීම යහපත්. ජය අංකය 3. සුබ දවස බ්‍රහස්පතින්දා. ජය වර්ණය කහ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට හත්වැන්නට රවිගේ ප්‍රවිෂ්ඨය අසුබ ඵල ගෙන දෙනවා. ඒ වගේම විශේෂයෙන් අමුසැමි යෝල ගැටුම් ඇති වෙනවා. ආර්ථික අපහසුතා ඇති වෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහය තුල ප්‍රචණ්ඩත්වය මතුවෙනවා. දරුවන්ගේ ක්‍රියාකලාපය තුලින් සිත් රිදවීම මතුවෙනවා. විවාහයේ දෙදරා යා හැකි. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියාව සහ ධනය. රැකියාව හා අඩුපාඩුකම් ඇතිවීම නිසා ප්‍රධානීන්ගේ අප්‍රසාදය මතුවෙනවා. වෙළඳ ව්‍යාපාරවලට බාධා ගෙන දෙනවා. ආදායම් පහළ බසිනවා. අනවශ්‍ය වියදම් යෙදෙනවා. ධනය පිරිහෙනවා. සෞඛ්‍ය මානසික ආතතිය ඇති වෙනවා. පිළිවෙත් බණ භාවනාවලට යොමු වන්න. ජය අංකය 1. සුබ දවස ඉරිදා. ජය වර්ණය තඹ. මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන් හයවැන්නට රවිගේ ප්‍රවිෂ්ඨය ඉතාමත් යහපත්. නොසිතූ වේලාවක විවිධ වස්තුන් ලැබීමේ හැකියාව පවතිනවා. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහ ජීවිතය ඉතා වාසනාවන්තයි. මේ දරුවන් සමග විනෝද වීමට හැකියාව ලැබෙනවා. නැවුම් බවක් ඇති වෙනවා. සුබ මංගල යෝග ලැබෙනවා. බොහෝ මිතුරන් ඇති වෙනවා. රැකියාව සහ ධනය. රැකියා ස්ථානය වෙනස් වෙනවා. කෑමෙන් සහයෝගයෙන් ලැබෙනවා. ලැබෙදි මිතුරන් ඇති වෙනවා. ප්‍රධානීන්ගේ ප්‍රශංසා හිමි වෙනවා. ව්‍යාපාර දියුණු වෙනවා. ලාභ වැඩි වෙනවා. සෞඛ්‍ය. සෞඛ්‍ය තත්ත්වය යහපත්. පිළිපෙත් පංචශීලය ආරක්ෂා කරන්න. දම් දෙන්න. ජය අංකය 8. සුබ දවස සෙනසුරාදා. ජය වර්ණය තදනිල්. කටක ලග්නය. කටක ලග්න හිමියන්ගේ පස්වැන්නට රවි ප්‍රවිෂ්ඨය එතරම් සුබ වන්නේ නැහැ. දරුවන් සම්බන්ධයෙන් පැහැපත් අසනීප වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදු වෙනවා. ගතට සිතට පීඩා යෙදෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහ ජීවිතය පීඩාකාරී වෙනවා. අමුසැමි සතුටට බාධා ගෙන දෙනවා. විවිධ මංගල යෝජනා ලැබුණත් විවාහයට බාධා ගෙන දෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. රැකියාව සහ ධනය. රැකියා ස්ථානයේ විවිධ කේලම්වලට හසුවීමක් වෙන්න පුළුවන්. පරිස්සම් වන්න. ව්‍යාපාරවල බිඳවැටීමක් ඇති වෙනවා. ලාභය අඩු වෙනවා. ධනය අනවශ්‍ය ලෙස හානි වෙනවා.
සෞඛ්‍යයට බාධාගෙන දෙනවා. විවිධ රෝග බෝ වෙන්න පුළුවන්. පිළිවෙත් බෝධි පූජාවලට යොමු වන්න. ජය අංකය 6. සුබ දවස සිකුරාදා. ජය වර්ණය විසිතුරු. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි 4 වැන්නේ ගමන් කිරීම ආර්ථිකයට හානිදායකයි. ණයතුරස් වීමට සිදු වෙනවා. මුදල් කළමනාකරණය අවශ්‍ය වෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහ ජීවිතය තුල සිත් වේදනා ඇති වෙනවා. තනින් තන යෑමට සිදු වෙනවා. විවාහයට බාධා ලබන කාලයක්. මංගල යෝජනා ලැබුණත් යහපත් වන්නේ නැහැ. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. රැකියාව සහ ධනය. රැකියාවේ අර්බුද හට ගන්නවා. හිත මිතුරම් දුරස් වෙනවා. වෙළඳ ව්‍යාපාරවලට පාඩු සිදු වෙනවා. හවුල් කරුවන් දුරස් වෙනවා. නව ආයෝජනවලට යොමු වෙනවා. සුබ වන්නේ නැහැ. ධනය හානි වෙනවා. සෞඛ්‍යයට බාධාකිට දෙනවා. නිදන්ගත රෝග තත්ත්වයක් මතුවෙනවා. පිළිපෙත් බෝධි පූජා තබන්න. උක් හකුරු කිරිපිඩු දන් දෙන්න. ජය අංකය 3. සුබ දවස බ්‍රහස්පතින්දා. ජය වර්ණය කහ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන් තුන්වැන්නට රවිගේ ප්‍රවිෂ්ටය යහපත් වෙනවා. යන තැන ජය ලැබෙනවා. සිතට ගතට සැප පහසුව දැනෙන කාලයක්. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහ ජීවිතය ඉතාමත් යහපත් වෙනවා. අමුදරුවන් සමග විනෝදයෙන් ගමන් උත්සාහ අවස්ථාවලට සහභාගී වන්න. සුබ මංගල යෝජනා ලැබෙනවා. යහපත් විවාහයන් සිදු වෙනවා. ප්‍රේම සම්බන්ධතා ස්ථීර වෙනවා. රැකියාව සහ ධනය. රැකියා ස්ථානයේ සුවපහසු බව ඇති වෙනවා. ප්‍රධානීන්ගේ ආදරය ලැබෙනවා. වෙළඳ ව්‍යාපාර දියුණු වෙනවා. හොඳ හවුල්කරුවන් ලැබෙනවා. විශේෂ ලාභ ඇති වෙනවා. ධනය වර්ධනය වෙනවා. යහපත් සෞඛ්‍ය තත්ත්වයන් පවතිනවා. මානසික සුවය ලැබෙනවා. පිළිවෙත් අසරණයන්ට සරණ වන්න. දැහැමිව දිවිගෙවන්න. ජය අංකය 8. සුබ දවස සෙනසුරාදා. ජය වර්ණය නිල්. තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ගේ දෙවැන්නට රවිගේ පැමිණීම අවුල් වියවුල් ඇති කිරීමට හේතු වෙනවා. සිතේ මාන්නය අහංකාර ගතිය වැඩි වෙනවා. එබැවින් බොහෝ විට බැනුම් අහන්නට සිදු වෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහය තුල මතගැටුම් ඇති වෙනවා. සැක සංකා ඇති වෙනවා. මංගල යෝජනා ලැබෙනවා. නමුත් සහකරු තෝරා ගැනීමට පහසු වෙනවා. බුද්ධිමත් වන්න. ප්‍රේම සම්බන්ධතාවලට බාධා කින දෙනවා. විරුද්ධවාදීන් ඇති වෙනවා. රැකියාව සහ ධනය. රැකියාව තුළ විවිධ වෙනස්කම් සිදු වෙනවා. ප්‍රායෝග වලට අසු වෙන්න පුළුවන්. වෙළඳ ව්‍යාපාර දියුණුව අඩාල වෙනවා. හවුල් කරුවන් විරසක වෙනවා. ධනය පරිහානියට පත් වෙනවා. සෞඛ්‍ය ශරීර අපහසුතා මතු වෙනවා. ඇත් රෝග ඇති වෙනවා. පිළිවෙත් බෝධි පූජා පවත්වන්න. ජය අංකය 4. සුබ දවස සඳුදා. ජය වර්ණය සුදු. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්න භාවයේ රවි ගෝචර වීම සුබදායක තත්ත්වයක් වන්නේ නැහැ. විවිධ අසනීප මතු වෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහ ජීවිතය තුල ගැටලු මතු වෙනවා. විවාහය දෙතරා යනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. බුද්ධිමත් වන්න. රැකියාව හා ධනය. රැකියාව තුළ අර්බුද හට ගන්නවා. ප්‍රධානීන් සමග මතකිටුම් ඇති වෙනවා. වෙළඳ ව්‍යාපාර දියුණුවට බාධා කින දෙනවා. පාඩු කින දෙනවා. ධනය අනවශ්‍ය ලෙස වියදම් වෙනවා. නව ආයෝජන වලට සුබ නොවෙනවා. සෞඛ්‍ය ශරීර සෞඛ්‍ය පිරිහෙනවා. සැලකිලිමත් වන්න. පිළිවෙත් බෝධි පූජා පවත්වන්න. ලේ දන් දීම යහපත්. ජය අංකය 8. සුබ දවස සෙනසුරාදා. ජය වර්ණය නිල්. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ගේ 12 වැන්නේ රවිගේ ප්‍රවිෂ්ටය සුබ වන්නේ නැහැ. ඔබගේ තිබුණු ගෝචර වීමක් නැතිවීමට හේතු වෙනවා. ගෞරවය නැති වෙනවා. පරිස්සම් වන්න. ගෘහ සැපත සහ විවාහය. ගෘහ ජීවිතය තුළ සැක සංකා නිසා ගැටුම් ඇති වෙනවා. නීතිමය ප්‍රශ්නවලට මැදි වෙන්න පුළුවන්. විවාහය අවලංගු වෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. දූරදර්ශීව කටයුතු කරන්න. රැකියාව සහ ධනය. රැකියාවේදී නීතිමය ගැටලු පැන නැගෙනවා. සතුරන් නැති වෙනවා. වෙළඳ ව්‍යාපාරවලින් සොර සතුරන් කරදර ඇති වෙනවා. විමසිලිමත් වන්න. ධනය පිරිහෙනවා. සෞඛ්‍යයට බාධා කින දෙනවා. සැලකිලිමත් වන්න. පිළිවෙත් බෝධි පූජා පවත්වන්න. අසරණ සරණ වන්න. ජය අංකය 3. සුබ දවස බ්‍රහස්පතින්දා. ජය වර්ණය රන්වන්.
මකර ලග්නය මකර ලග්න හිමියන් 11 සැනට රවිගේ ප්‍රවිෂ්ටය යහපත්. කෝටියක් දෝෂ භංග වෙනවා. ගරු නම්බ නාම ලැබෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහ ජීවිතය ඉතාමත් වාසනාවන්තයි. අඹුසැමි සතුට වැඩි වෙනවා. උත්සව අවස්ථාවලට සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා. දුර බැහැර ගමනක් යෙදෙනවා. යහපත් මංගල යෝජනා ලැබෙනවා. විවාහ වීමට සුබ කාලයක්. ප්‍රේම සම්බන්ධතා ස්ථිර වෙනවා. රැකියාව සහ ධනය. රැකියා උසස් වීම ලැබෙනවා. නව රැකියාවලට යොමු වෙනවා. වෙළඳ ව්‍යාපාරවලට ඉතාමත් සුබයි. ලාභය දෙගුණ තෙගුණ වෙනවා. තැන්පත් ධනය වර්ධනය වෙනවා. නව ව්‍යාපාර ආරම්භයට සුබයි. සෞඛ්‍ය තත්ත්වය යහපත්. පිළිවෙත් පංචශීලය ආරක්ෂා කරමින් දිවිගෙවන්න. ජය අංකය 3. සුබ දවස බ්‍රහස්පතින්දා. ජය වර්ණය කහ. කුම්භ ලග්නය කුම්භ ලග්න හිමියන්ගේ 10 වෙනිට රවිගේ ප්‍රවිෂ්ටය එතරම් සුබදායක තත්වයක් නෙවෙයි. නිතර සතුටුදායක කනකාටුදායක සිද්ධිවලට මුහුණ දීමට සිදු වෙනවා. හිත් වේදනා කිනෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහ ජීවිතය තුළ විවිධ ප්‍රශ්න ඇති වුවත් ඒව අදාළව විසඳා ගැනීමට පුළුවන් වෙනවා. විවාහය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන්. රැකියාව සහ ධනය. රැකියා තත්ත්වය පහතට වැටෙනවා. සමහර විට ස්ථාන මාරු ඇති වෙනවා. වෙළඳ ව්‍යාපාරවලට පාඩු කිලිදෙනවා. තැන්පත් ධනය වැය වෙනවා. පරිස්සම්පන්න. සෞඛ්‍ය පිරිහෙනවා. උෂ්ණ රෝග වැළඳෙනවා. පිළිවෙත් බෝධි පූජා පවත්වන්න. පන්සිල් රකින්න. ජය අංකය 3. සුබ දවස බ්‍රහස්පතින්දා. ජය වර්ණය කහ. මීන ලග්න හිමියන්ගේ 9 වෙනිට රවිගේ ප්‍රවිෂ්ටය යහපත් වන්නේ නැහැ. ශරීරයට අප්‍රාණික බවක් දැනෙනවා. අලසකම් මතුවෙනවා. සුළුසුළු අනතුරු ඇති වෙනවා. ගමන් බිමන් යාමේදී පරිස්සම් වන්න. ගෘහ ජීවිතය සහ විවාහය. ගෘහය තුල අසමගිය මතුවෙනවා. හිතුවක්කාර ගති නිසා විරසක වීම ඇති වෙනවා. විවාහයේ දෙදරා යනවා. ප්‍රේම සම්බන්ධතාවලට බාධා මතුවෙනවා. රැකියාව සහ ධනය. රැකියාව උසස් වීම ලැබෙනවා. වෙළඳ ව්‍යාපාරවලට ඉතාමත් සුබයි. නව ව්‍යාපාර ආරම්භයට සුබයි. අසෞඛ්‍ය පිරිහෙනවා. ශරීර අප්‍රාණික බව මතුවෙනවා. අනතුරු ගැන සැලකිලිමත් වන්න. පිළිවෙත් බෝධි පූජා පවත්වන්න. ග්‍රහ පූජා තබන්න. ජය අංකය 3. සුබ දවස බ්‍රහස්පතින්දා. ජය වර්ණය රන්වන්. ඉතින් මේ වගේම ලබන සතියේදී සතියේ ලග්න පලාපලය සමග ඔබ හමුවට පැමිණෙනවා. ඒ ලදසනින්ම නැරඹීමට අපගේ YouTube channel subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.